මට ඊට වැදගත් කාරණයක් ඕගලන්ට කියන්න අවශ්‍යයි. ඒ කාරණේ තමයි සුද්ධ ලියවිල්ල කියන්නේ 100%ක් සත්‍ය තියෙන ලියවිල්ලක් නෙමෙයි. නමුත් මේක ක්‍රිස්තියානි කාර්යයකට කිව්වොත් එහෙම නැත්නම් ක්‍රිස්තියානි සභාවල ජීවත් වෙන අයට කිව්වොත් ඕන් එක පිළිගන්නේ නැහැ. මොකද ඕන් නොදැනුවත්. ඔවුන්ගේ ගුරුවරු කවදාකවත් මේ කතාව ඔවුන්ට උගන්වන්නේ නැහැ. ඒකට හේතුව ඔවුන් බයිබලයෙන් පිට කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැහැ. නමුත් බයිබලයේ තුල වැරදි තියෙනවා කියලා ඔවුන් කවදාකවත් දන්නෙත් නැහැ, කියවෙලත් නැහැ. එහෙම නැත්නම් ඔවුන් කියවෙලා ඇති ඒ ගැන අවබෝධයක් නැහැ. ඉතින් ඒ ඇයට තමයි මම විශේෂයෙන්ම මේ බයිබලයේ තියෙන බොරු එහෙම නැත්නම් එකිනෙකට විරුද්ධ පරස්පරතා තියෙන අවස්ථාවන් කීපයක් අරගෙන උදාහරණයක් ඇදියට ඔයගලන්ට විස්තර කරන්න හිතුවා. නමුත් මේ වගේ පරස්පරතෙන් අසත්‍ය ප්‍රකාශ එකිනෙකට විරුද්ධ අදහස් බයිබලයේ පුරාවටම තියෙනවා. ඒ ගැන වෙනම පාඩමකින් මම විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ශුද්ධ ලියවිල්ලේ සැකස්ම කියන පාඩමේදී අපි හම්බෙමු මොනවාද මේ බයිබලයේ තියෙන ඇත්ත, මොනවාද මේ බයිබලයේ තියෙන බොරු කියන එක. මාක් 5 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදයේ ඉඳලා 23 වෙනි පදයේ දක්වා මාක් විස්තර කරනවා එක්තරා සිද්ධියක්. මාක් මේ විස්තර කරන්නේ යේසුස් වහන්සේ නැවත ඔරුවෙන් එගොඩ වූ කල මහත් සමූහයක් උන්වහන්සේ ළඟට රැස් වූයේ. උන්වහන්සේද මෝද ළඟ සිටියේ. එකල සිනගෝගයේ මුලාදීනෙන්ගෙන් කෙනෙක් වූ යායිරස් නැවැත්තෙක් ඇවිත් උන්වහන්සේ දැක උන්වහන්සේගේ පාමුල වැටි මාගේ කුඩා දුව මරණාසන්නව සිටින්නීය. ඈ සුව වී ජීවත් වන පිණිස ඔබ ඇවිත් ඈ පිට අත්ැබුව මැනවයි උන්වහන්සේගෙන් බොහෝ සෙයින් ඉල්ලුවේ. මාක්ස් විස්තර කරන්නේ යායිරස් උන්වහන්සේ ළඟට එනකොට යායිරස්ගේ දියණිය මිය ගිහිල්ලා හිටියේ නෑ, අසනීප වෙලා හිටියේ. දැන් බලමු මේ සිද්ධියම මතෙව් සුභාරංචිය විස්තර කරන්නේ කොහොමද කියලා. මතෙව් 9 වෙනි පරිච්ඡේදයේ 18 19 පදයේ මෙහෙම කියනවා. උන්වහන්සේ වොන්ට මේ කාරණා කියමින් සිටිද්දී එක්තරා මුලාදෑනියෙක් ඇවිත් උන්වහන්සේට වැඳ මාගේ දුව මේ දැන් මලාය. එහෙත් ඔබ වහන්සේ ඇවිත් ඈ පිට අත්ැබුව මැනව. එවිට ඈ ජීවත් වේයි කිව්වේ. යේසුස් වහන්සේ නැගිට ඔහු අනුව ගියසේක. උන්වහන්සේ ගෝලයේ දෙසීම කළේ. දැන් මේකම සිද්ධිය තියෙන්නේ මේ බයිබල් පාඩ දෙක මම කෙටියෙන් සඳහන් කරලා තියෙන්නේ. මේ කතාව ඔයගලන්ට කියවන්න පුළුවන් මාක් සුභාරංචිය සහ මතෙව් සුභාරංචිය තුල. එතකොට ඔයගොල්ලෝ තේරුම් ගන්නවා මේ එකම සිද්ධියක් මේ කතුවරුන් දෙදෙනා විස්තර කරන්නේ. නමුත් දෙවිදිහකට. හැබැයි මේ දෙවිදිහම සත්‍ය වෙන්න විදිහක් නැහැ. මේ දෙවිදිහෙන් එක් සිද්ධියක් පමණයි සත්‍ය වෙන්න පුළුවන්. එක්කෝ යේසුස් වහන්සේ ළඟට එනකොට යායිරස්ගේ දියණිය මැරිලා ඉන්න ඕන. එහෙම නැත්නම් යේසුස් වහන්සේ ළඟට යායිරස් එනකොට ඇය අසනීප තත්ත්වයෙන් පසු වෙන්න ඕන. මේ දෙකම සත්‍ය වෙන්න ක්‍රමයක් නැහැ. එතකොට එක්කෙනෙක් මෙතන බොරුවක් කියලා තියෙනවා. එක්කෙනෙක් මෙතන සත්‍ය පවසලා තියෙනවා. ඉතින් මේක තීරණය කරන්න මේක ලිව්වේ කවුද? ලිව්ව කාලවකවානුව මොකද්ද? ලිව්ව අරමුණ මොකද්ද කියන එක අපිට මීට වඩා බරපතලව විමසලා බලන්න වෙනවා ඉතින්. නමුත් මෙතනදී ඉතාම පැහැදිලි මේ අද තියෙන ඕනම බයිබල් පරිවර්තනයක මේ දෝෂයේ සහිතව තමයි ලියවිලා තියෙන්නේ. මේක එක්කෝ කිසි කෙනෙක්ගේ ඇස ගැටිලා නැති වෙන්න පුළුවන්. ඇස ගැටි තිබුණා නම් උන් මේක වෙනස් කරනවා. නමුත් එහෙම දෙයක් කරන්නවත් උන්ට වෙලාවක් තිබිලා නැහැ කියන උපකල්පනය තමයි කියන්න වෙන්නේ. මොකද මේක සත්‍ය වශයෙන්ම බයිබලයේ වැරදි තිබෙන බවට ඔප්පු වෙන එක සාධකයක්. මාක් සහ මතෙව් සුභාරංචි කතුවරු එකම සිද්ධියේ කෙනෙකුට විරුද්ධ අදහස් ඇතුව විස්තර කර ඇත. එවිට පාඨකයා කුමන සිද්ධිය නිවැරදිදයි තීරණය කිරීමට නොහැකි තත්වයකට පත්වීම නිසා නොවැළැක්විය හැක. නමුත් මේ කාරණේදී සුභාරංචි කතුවරෙකු වන මාක් නිවැරදි. මතෙව් සම්පූර්ණ වැරදි. නමුත් මෙවැනි මතභේදාත්මක දෙයක් සාමාන්‍ය ඇදහිලිවන්තයෙකුට තියා සභා නායකයන් සහ ගුරුවරුන්ටත් පිළිතුරු දීමට නොහැකිව අසරණ වී ඇත. අයරු මා දැක තිබේ. අපි ඊළඟ වැරද්ද ගැනත් බලමු. මාක්ස් සුභාරංචි 15 වෙනි පරිච්ඡේදයේ 37 වෙනි පදේ ඉඳලා 39 වෙනි පදේ මෙහෙම කියනවා. යේසුස් වහන්සේ මහත් හඬක් නගා ආත්මය හලසේක.
එවිට දේවමාලිගාවේ තිරේ ඉහළ පටන් පහළ දක්වා දෙකඩව ඉරුණේ. දැන් බලමු ලූක් මොකද්ද මේ සිද්ධිය ගැන කොහොමද වාර්තා කරන්නේ කියලා. ලූක් 23:45 46 මෙහෙම සඳහන් වෙනවා. දේවමාලිගාවේ තිරය මැදින් ඉරුණේ යේසුස් වහන්සේ මහත් ශබ්දයකින් මොරගසා පියාණෙනි ඔබගේ අතට මාගේ ආත්මය බාර දෙමි කීසේක. මෙසේ කියා උන්වහන්සේ ආත්මය හලසේක. දැන් මෙතනදිත් මේ කාරණා දෙක එකිනෙකට පරස්පර විරෝධී. මේක ඉතාම වැදගත් කාරණා. මේ යේසුස්වහන්සේ කියන දෙයක්. මාක් කියන්නේ උන්වහන්සේ මැරුණට පස්සේ තමයි දේවමාලිගාවේ තිරය දෙකඩ වෙන්නේ. නමුත් ලූක් කියන්නේ දේවමාලිගාවේ තිරය දෙකඩ වුණාට පස්සේ තමයි උන්වහන්සේ තමන්ගේ ආත්මය අත්හරින්නේ. දැන් ඇත්තටම මේ සිද්ධිය වෙන වෙලාවේදී මාක්වත් ලූක්වත් මේ කුරුසේ යට හිටියේ නැහැ. ලූක් කියන්නේ ක්‍රිස්තුස්වහන්සේ ගෝලෙක් නෙමෙයි. ඔව් වෛද්‍යවරයෙක්. මාක් කියන්නේ යේසුස් වහන්සේ ගෝලෙක් නෙමෙයි. එතකොට මොවුන් මේක විස්තර කරලා තියෙන්නේ කාගේ හරි විස්තරයක් අහුම්කන් දීලා කෙනෙක්ගේ විස්තරයකට අනුව තමයි මේක කියලා තියෙන්නේ. නමුත් කිතුණුවන් සහ කතෝලිකයන් විශ්වාස කරනවා දේවානුභාවයෙන් තමයි මේ සුද්ධ ලියවිලි ලියවිලා තියෙන්නේ. ඒකේ වැරද්දක් අඩුපාඩුවක් තියෙන විදියක් නැහැ කියන දේ වුන් තදින් විශ්වාස කරනවා. ඒ වගේම කතෝලිකයේ දේවානුභාවය කියන එක වර්ගීකරණය කරනවා. ඒක මේ ආකාරයි. ඔවුන්ට සම්මතයක් නැහැ. ඔවුන් කාලයත් එක්ක තමයි දේවල් ඉගෙනීම් වෙනස් කරගන්නේ. උදාහරණයකට අරගත්තොත් පරණ ගිවිසුම මෝසෙස් විසින් ලියන ලද ලියවිල්ලක් නෙමෙයි කියලා ඕන් විශ්වාස කරන්නේ දැන්. හැබැයි ඕන් විශ්වාස කරන්නේ මේක ඔවුන්ගේ ඉගෙනීමක්ද නැහැ. මේක JDEP තියරි කියන එක. ජර්මනි ඇති වෙච්ච දෙයක්. ඒක මෑත කාලීනව ඇති වෙච්ච දෙයක්. ඉතින් මේ ආකාර වූ කරුණු රාශියක් විග්‍රහාත්මක විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා සුද්ධ ලියවිල්ලේ සැකැස්ම සම්බන්ධ පාඩමේදී. නමුත් මෙතන පැහැදිලිව ඔබ තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. ඒ තමයි සුද්ධ ලියවිලි පරිවර්තනයක මේ වැරදි මේ විදිහටම තියෙනවා. වගකීමෙන් කියනවා කියලා බලන්න මේක මේ විදිහටම තියෙනවා. තව වැරදි රාශියක් තියෙනවා. මම උදාහරණයකට අරගත්තේ එක වැරද්දක් තිබුණත් වැරදි 10ක් තිබුණත් 100ක් තිබුණත් වැරද්දමයි. ඒක සුද්ධ වෙන්නේ නැහැ වැරද්දක් දෙකක් එකට එකතු වුණාට පස්සේ.